වෙනවා. කොළඹට කියා ඒ වගේම දකුණට කියා මොණරාගඩ ප්‍රදේශයට කියා ආවේනික ආහාර තිබෙනවා. මේ ආවේනික ආහාර ඒ ප්‍රදේශවල ඉන්න ජනතාවට අයිති ඒ සියල්ල ආරක්ෂා කළ යුතුයි. ඒසේ ආරක්ෂා කළොත් පමණයි මේ පොළවේ මේ රටේ අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපට එරෙහි වෙන්නා වූ බලයට එරෙහිව එක් ජනතාවට ක්‍රියා කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. එම ගමන ආරම්භ කරනා දවස උත්තර සහ දකුණේ ජනතාව තමන්ගේ පාරම්පරික නිජවුමේ සිට තමන්ගේ පාරම්පරික සංස්කෘතින් සහ ආහාර මේ පොළවේ ජීවිතයට අපට අදාළ තිබෙනා සියල්ල ආරක්ෂා කිරීම සඳහා මේ ගමන ආරම්භ කරනවා. එසේ ආරම්භ කිරීමේ මේ ව්‍යාපාර වෙනුවෙන් අද දිනේ සිට 16 වෙනි දක්වා සිදුවෙන්නා වූ සියලු කාරණා පිළිබඳව චින්තක අපට පැහැදිලි කර දෙයි.